සුති තීක්ෂණ කොපි චැට් බලන දරුවන් වැදූ දරුවන් හැදූ නැත්තම් දරුවන් බලාගත් සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා. අපි එහෙම කියලා අපි ඊළඟ කතාවටයි සූදානම් වෙන්න හදන්නේ. මෙන්න අපිට දුරකථන මතයක් තියෙනවා. අයබෝන්. අයබෝන්. ඔයාගේ නම කියන්නකෝ. මං කන්තලේ නිසංසලා. නිකංසලා. ඔව්. ඔව් කිව්වනේ. කන්තලේ සිට ඔය කතා කරන්න නිසංසලා. මට අනුජ්ජයට කතා කරන්න පුළුවන්ද? ඔයාගේ වොයිස් එක ටිකක් හරි ආදරණීයයි. කතා කරන්න අනුජ්ට. අයියේ කොහොමද ඔයාට? හොඳයි හොඳින් ඉන්න නංගි. ඔයා මංගලම් වැඩසටහන හොඳට කරනවා. බොහොම ස්තුතියි. ඔයාට සුබ පතනවා. ඔයාගේ විස්තර කියන්න පුළුවන්ද? මොකද නංගි? ඔයාගේ විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද? මගේ විස්තර ටිකක්. විස්තර කියන්න. ඔව්. මේ දවස්වල රූගත කිරීම කරපු ටෙලිග්‍රෑම් එකක් තියෙනවා. තාම ඒක ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. කලා කටයුතු වල තමයි ඉන්නේ. නිසංසලා දෙන්න අංකයක් අනුට. අංක 3 දෙනා රංගනයි. ඔයාට සුබ පතනවා. ඔයා ලස්සනට කරනවා. වැඩසටහන. හරි. බොහොම ස්තුතියි වාට. බොහොම ස්තුතියි. අංක 3 තරඟය අපි ඔහොම බලලින් මොකද්ද තියෙන්නේ කියලා. Copy Chat Game Box number 3. කීබෝඩ් එක වාදනය කරන ගීතය හඳුනාගෙන ගායනා කරන්න. ඉස්සෙල්ලා අඳුර ගන්න මම ඊට පස්සේ වචන දෙන්නම්. කියනවානේ. බුද්ධිය කියනවා මෙයා කියන්නේ එකක් අරගොල්ලෝ ගහන්නේ වෙන එකක් නෑ. හරි එක කිව්වා. හරි ඔයා මේ මුල කොටස ගායනා කරන්න. ටෙක්නිකල් මොකද්ද කියවන්නේ? හරි. ගායන්න. මතක නෑ තාලේ. අන්න බෑ ගහන්න. තාලේ මතක නෑ කියලා තාලේ කියලා දෙන්න හදනවා ගායත්‍රි. තාමෝ එනවා එක දවසක් ගීතේ තාලේ. හරි වා පටන් ගන්න. වා මේ පිපි රේණු හදනවා මලක හැපිලා වරෙන් වරෙන් සුලම් පොදක් අපේ ඇඟේ ගෑවිලා කාගෙත් පින් පල දීලා කාටත් දෙයියෝ දීලා පුංචි පහේ ඉල්ලමකුත් පෑදිලා එකයි දෙකයි ඊට පස්සේ හරි. බොහොම ස්තුතියි. අපි මැලේසියාවට ගියාට පස්සේ මට හිතුණා කුවේට් වලටත් යන්න ඕනි, බැංකොක් වලටත් යන්න ඕනි කියලා ඉක්මනින්ම යමු. අද කතා ගොඩයි. කුවේට් වලට යන්නේ ඔයත් එක්ක, තීක්ෂණත් එක්ක. කුවේට් ගිහිල්ලා සංගීත ප්‍රසංගයකට ඔබ. එහි ඉඳලා තියෙනවා පිලිපීන් ජාතික යුවතියක්. ඒ පිලිපීන් ජාතික යුවතියට ඔබ යාළුවෙක් එක්ක සිංහලෙන් බැනලා තියෙනවා පිලිපීන් ජාතිකයන්ට. මතක නැද්ද? ඊට පස්සේ ඔබ යනවා ඒ සංගීත ප්‍රසංගය සංවිධානය කරපු අයගේ ගෙදරට. ඒ ගෙදර ඉන්නවා පිලිපීන් දැන් හරිනේ ගොඩක් වෙලා ගියා ඒක මතක් කරගන්න. පොඩ්ඩක් කියන්න ඩොක් කතාව. ඒ කාලේ වෙන්න දින ජරා වැඩ. නෑ ඉතින් සාමාන්‍ය අර වෙන රටක අපි ජොලියට ඇත්තට මෙහෙම මිනිස්සුන් බයින්න හොඳ නැහැ. නමුත් ඉතින් ඒ ආතල් එකට අපි කොල්ලෝ ටික කරනවා. ඉතින් බැන්න ඉතින් අපි ළමයට. අපි ඉතින් කොහොමද සිංහලෙන් අපි යත් එක නිකන් කතා කරන විදිහට බැන්නා. ඒ කියන්නේ නිකන් ඔය අනවශ්‍ය වචන කිව්වා. කෙලියලා කවුගෙන් දාන්නේ ඔය ඕගනයිසර්ලා ගෙදර මෙන්න ඒකෙල්ල ඉන්නවා. ඒ ඕගනයිස් කරපු මනුස්සගේ පුතාගේ වයිෆ් එයාට සිංහල පුළුවන්. ඒ කීනා වෙනවා. ඇවිල්ලා ඇහුවා ඕගොල්ලන්ගෙන් ඕගොල්ලෝ ශ්‍රී ලංකාවේ නේද කියලා. අයියෝ. එතකොට මෙහෙම සිද්ධියද මෙයා හරියටම කිව්වේ නෑ. දැන් මේ රටට ආදරේනේ. රටට ආදරේ තියෙනවනේ. ඊට පස්සේ අරගොල්ලෝ ඇවිල්ලා අහවලු මේ ඕගොල්ලෝ ශ්‍රී ලංකාවේ නේද කියලා. එතකොට මේ ඒකට උත්තරේ දීලා තියෙන්නේ තීක්ෂණ මෙන්න මේ විදිහට. නෑ කියන්න හදලා තියෙන රට බේරන්න. එහෙම රටේක එහෙම කට්ටියක් එහෙන් ඇවිල්ලා තිබුණා නෑ කියන්න හදලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම එද්දිම තමයි තේරෙලා තියෙන්නේ අපි කතා කරේ සිංහලෙන් කියලා මෙහෙම අරගෙන.
ගානට අරගෙන මේ නොයුතු දෙයක්. හරි. අපි ටක් ගාලා අපි විනාඩි 1කමාරකින් බැංකොක් වලට ගිහිල්ලා යමු. වෙලාවත් බලන්න තීරණ නිසා පරක් වෙන නිසා මේ බැංකොක් ගිහිල්ලා ඔයා දූරියන් කණ්ඩ හැදුවා නේද? හා? දූරියන් වලට අකමැතිම ගයත්‍රි ඉන්න නිසා කන්න බැරුණා නේද? අනේ ඉක්මනින් කියන්න විනාඩි 1කමාරක් දෙන්න. නෑ ඉතින් මම නම් දූරියන් වලට ගොඩක් ආසයි. අපි බැංකොක් ගියාම ඉතින් දූරියන් තියෙනවානේ. මම ගන්න ඕන කම මෙයා දුවනවා. පිස්සු දුහාට ඕවා කන්න එපා අරකට වෙන්නේ මට බයිනවා. ඉතින් මම ආස දෙන්නේ කියලා බොහොම අමාරුවෙන් එකක් කරලා මෙයා දැන් දුවනවා. ඉතින් මම ඒක එහෙම කකා ගියා. දැන් යනකොටත් මම එකක් අරගත්තා. මේ එන්න එපා කාමරේට ඕක විසිකල් එන්න ඉතින් මාත් එක හැම මං අරක ඉතින් උතාගෙන කරගෙන ගිහිල්ලා දැන් මෙයා බයින හින්දා මම ඒක ෆ්‍රිජ් එකෙන් දාලා මං හිතුවා දැන් රෑ කන්න බෑ මේක උදේට කන්න ඕනේ කියලා මම ඉතින් ඒක තියලා හිටියා උදේ නැගලා මම මේකෙන් අඩුයි නෑ ඊට කලින් මෙයා බලෙන් මට කෑවුවා බොඩ්ඩක් ඒ මෙයා කෑවේ නෑ කන්න දුන්නා මෙයා කෑවේ නෑ ජෑ කියලා පුට්ටක් ගෑවිලා කෑවිලා විසිකලා දැම්මා මං කෝ ඔයා මේක කෑවනම් දිගින් දිගටම කයි කියලා ඒත් මෙයා කෑවේ නෑ දැන් මම අරක හොඳට ෆ්‍රිජ් එකේ දාලා උදේ බලනකොට මේකේ නෑ 10ක් විතර මෙහෙම අර තිබ්බේ දෙකක් තුනක් විතර වගේ තියෙනවා මං ඇත්තට බය වුණා දැන් මීලා මෙයා කන්නේ නැහැ මම මොකද කරන්නේ මේක කවුරුත් කාලක් දන්නේ කියලා මං ඉතින් හිතුවා කල්පනා කරගෙන ඉන්නකොට මං කෝ මේකේ දාපු ඒවා මේ නැහැනේ බලන්නෝ කියලා මාර රහයිනේ අනේ රෑ තිස්සේ නිදා ගන්න තු වැඩේ දීලා මේක මාර රහයි අදත් ගමුක මෙන්න දැන් ඊට පස්සේ යනකොට මෙයා දුවලා ගිහිල්ලා අරගෙන මටත් දීලා කනවා ඊට පස්සේ ඔන්න ඒක තමයි පුරුදු වෙලා තින්නේ මාර ටේස්ට් එක ඒ කියනට බං මාර ටේස්ට් එක දැන් කන ගෙඩි 8-10 කන්නේ නිකන් නෙමෙයි ඔන්න එබ්‍රන් අපි මල්කාන්තිගේ දූරියන් කෑමත් සමගින් කෙටි විරාමයක් වත් ගී නොගයන ඒ බොහොම අමාරුවෙන් ගීයක් ගයන්න කැමති කරගත්ත කෙනෙක්ටයි මේ ආරාධනා කරන්න හදන ඊට කලින් අපිට දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා වගේ. ආයිබෝන් රංජනා ඒක කොහොමද? කොහොමද? හොඳයි. කවුද මේ? මම කුලියපිටියෙන් ශාලිකා. ඔව් ශාලිකා කාටද කතා කරන්නේ? වත්සල අක්කට. කතා කරන්නේ ශාලිකා. අක්කේ කොහොමද? හොඳයි ශාලිකා. ඔයාට කොහමද? මමත් හොඳින් ඉන්නවා. ඒවා ගොඩක් ලස්සනයි. මම ආට ගොඩක් කැමතියි. බොහොම ස්තුතියි නංගි. ඉතින් ආයේ පවුලේ විස්තර ඉතිරි වැඩ කටයුතු ගැන දැනගන්න කැමතියි. පවුලේ විස්තර හස්බන්ඩ්ුයි බබයි ඉන්නේ. ඉතින් ඉදිරි වැඩ කටයුතු තාම නම් මොකුත් ටෙලිඩ්‍රාමා කරේ නෑ බබා හම්බුනාට පස්සේ. බලමු ඉතින්. බලගද ටෙලිඩ්‍රාමා වලට. මන් නැතුව බබා ඕවා තමයි නංගි වැඩ කටයුතු. ඒ වගේ නම්බරේ දෙන්නකෝ අක්කේ. මේ රංගනායකගෙන් ඉල්ල ගන්න. හරි ශාලිකා ඔයාගේ නම්බර එක දෙන්න මේ මගේ තාත්තා අන්තිමට. අංකය දෙන්න. අපි දෙන්න කතා වෙලා ගත්තා. ඇත්තමයි. ඔව්. නේද? මගේ තාත්තා. අංකයක් දෙන්න ශාලිකා. අංකයක්. අංක 6 වෙනවා. හරි බොහොම ස්තුතියි අපි ඔහොම බලමු අංක 6 තරගේ මොකද්ද කියලා. Copycat Game Box number 6. මා ඔබ අමතම කියන්නේ තමන්ගේ සහකරුට ආදරෙන් ආමන්ත්‍රණය කරන විදිහත් තරහ ගියාම අමතන විදිහත් පෙන්වන්න ඕනේ. පොඩ්ඩක් පෙන්න මුලින්ම ආදරෙන් අමතන විදිය. වා ප්‍රසංග තීක්ෂණ කියලා හිතන්න දැනට. දැනට හිතන්න තීක්ෂණ තමයි ප්‍රසංග කියලා. මේ අහිංසකේව තෝරගත්තා නේ. ඔයා වගේ ආදරෙන් පොඩ්ඩක් කියන්න මම හරි වුණා. නිකන් වචනකින් දෙකකින් නේ. නෑ ටිකක් කතා කරන්න. මොකක්ද නේ? අන්න අත්තර කතා කරන විදිය. ඔය හස්බන්ඩ් අත්තර කතා කරන විදිය. ඉස්සරහම ආදරෙන්? එන්නෙම නෑ මේක. ඇයි මතක නෑ දැන්. කතා කරන්නේ නැහැ. ඇයි වාදේ කියලා. ඒක අර වැඩි යූස් කරන්නේ නැහැ නෑ ආදරෙන්. නෑ එහෙම නෑ. ආදරෙන් තමයි කතා කරන්නේ. කොයි වෙලේ. ගන්න එක. ආදරෙන් ඕනේ මේමයි කතා කරන්නේ. තාමත් යූස් වෙන්නේ නැහැ වැඩි. දෝංකාරගතිය තාම තියෙනවා නංගි. හරි කියන්නේ. පුංචි කරවිල්ල. දැන් මොනාරි වුණාම ආදරෙන් කියන්නේ තාම කතා එන්නේ කරන්නේ. ඔයා මට ආදරේද බබී කියලා තමයි ආන්න ඉස්සලම. බටර් එකට. ආදරේ. දැන් කියන්නේ කොච්චර ආදරේද? ඔවම තමයි අහන්නේ. තරහා ගියාමද? දැන් ඇතිනේ ආදරේ. අද ආයෙම නෑ ඒ සාරා තරහා ගියාම ඕනේ නැහැ මම දැන් එහෙමනේ කතා කරන්නේ. හරි දැන් තරහා ආදරෙන් ගියා. කතා කරන්නේ එහෙම සැරෙන් කියන්නේ. ආදරේද? දැන් තරහා ගියාම? තරහා ගියාම ගන්න.
තරහා ගියාම ඉනා වෙනවද? නෑ නෑ. අනේ මන් දන්නේ නෑනේ ඔයා ඕන දෙයක් කරගන්න කිව්වට ආන්නේ නෑ මන් දන්නේ ඕන එකක් කරගන්න. අපෝ ඔච්චර කිව්වත් ඔච්චරයි කියලා කිය. ඔයා ඊට වඩා සැරයි අනිවාර්යයෙන්. ඔයා ඊට වඩා සැරයි. මම ඔයාටත් තරහා ගියාම අමතර තේනවද? නෑ සාමාන්‍ය ඕනම ගෑල් ළමෙක් එහෙමනේ. ආදරෙන් කතා කරද්දි ෆෝන් එකෙන් හලෝ මේ එහෙම ඒ ටෝන් එක මෙයාගේ වාර්තාව තමයි හොඳ අනුකරණය කරන්නේ. නෑ මට ඒක තේරෙන්නේ නැහැ නේද මම මේක තේරුම් ගන්න try කරනවා. දැන් සංගනේ කිව්ව එකක්වත් මෙයා කරේ නැහැ. මම ඒකයි try කරේ. යා මොකක්ද එකක් කිව්වා හැබැයි. හරි අපි එන ඊළඟ ගීතයේ රස විඳින්න සූදානම්. ආදරෙන් එහෙම තමයි. ගායත්‍රිගෙන් මේ ගීතය ඉවර වෙලා මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා. ඊට කලින් ගායත්‍රියට කියමු ගයන්න අනිත් අයට නැරෙන්න. රන්වලල්ල අතේ දමාලා ඉඟත් නලෝලා බඳත් නලෝලා ආවේ රන් මැණිකා ටිකිරි ටිකිරි සිනාපාලා රන්වලල්ල අතේ දමාලා ඉඟත් නලෝලා බඳත් නලෝලා ආවේ රන් මැණිකා හරිම ලස්සනයි දකින අයගේ ඇස් පෙනයි පරවි කිරිල්ලි වගේ ගිලි පරවි කිරිල්ලි වගේ ගිලි ඇයි මුකුළු පෙන්නලා ටිකිරි සිනාපාලා රන්වලල්ල අතේ දමාලා ඉඟත් නලෝලා බඳත් නලෝලා ආවේ රන් මැණිකා බලා ආදරයට විහිළුවක් කළා මිනික දැස බලා නිලම දැස බලා මිනික වරවලා ආයෙත් යනවා ටිකිරි සිනාපාලා රන්වලල්ල අතේ දමාලා ඉඟත් නලෝලා බඳත් නලෝලා ආවේ රන් මැණිකා දැන් ඒ වතුර බයින්නේ පල්ලමෙන් වගේ මාර්ගයේත් එකක්. ඉතින් වොයිස් ආවා කියලා මං කිව්වේ මගදී ආවේ. හැබැයි වොයිස් එක. එතකන් ඩැරන් සුබි මාත්මේ වගේ ගියා. මන්දදී ගායත්‍රිලා සැලොන් ගායත්‍රි ආවා. අයියෝ මේ ගායත්‍රි දැන් ලස්සනම සිද්ධිය අද ආවා. මේ මට එනකොට කිව්වා මං කෝ අද ගීතයක් ගයන්න ඕනේ කියලා. හරි අද මම වෙනම ගීතයක් ගයනවා. ඉන්ද්‍රාණි පෙරේරාගේ එක දවසක් ගයනවා. ආවා බැලුවා බෑන්ඩ් එකේ මුණු ටික හරියන්නේ නැහැ ඊට පස්සේ ගායන පටන් ගත්තේ ඊට පස්සේ වදින්න පටන් ගත්තා අර අරගෙන එක දවසක් කියලා පටන් අරන් ඊට පස්සේ හැරලා කිව්වා මට ඒක අරන් දුන්නොත් ගන්න පුළුවන් කියලා හැරුනේ නායනා ළඟට නායනාට මන්ද අරන් දෙන්න ඕනේ කියලා කවදාවත් ගීත ගායනා කරන්න ඊට පස්සේ ඊළඟට කිව්වා එහෙනම් මං ඉන්ද්‍රාණි පෙරේරාගේ අම්මා ගායනවා කියලා ඊට පස්සේ ටිකක් කළා කියලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න විනාඩියකට කිව්වට වෙලා ටිකිරිම කියනවා කිව්වා. දැන් දවසක් මෙයා ගෙදර ඉන්නකොට මීට අවුරුදු ගානකට කලින් සිද්ධියක් මේ මං කිව්වේ කියන්නම් කියලා වැඩක්. ඩැල්රින් සුබි ගේ ගීතය දකිනවා යනවා ටීවී එකේ යනවා. ඒක දැකලා එකපාරටම මෙයාගේ බබා ඒ අවුරුදු ගානකට කලින් කෑ ගහනවා. කෑ ගහලා මොනවද කිව්වේ?
මම හිටියේ කුස්සියේ වැඩක ටීවී එකේ යනවා දැල්. ඒ කියන්නේ ඊට කලින් කියනෝනේ මෙයා කොහේ හරි පාටි එකකට ගියාම කියන්න කිව්වොත් කොහේ හරි වැඩස්ථානයකට මේක හරියට කියලා දෙනවා. කියන්නෙම ටික ටික. ඉතින් පොඩි අය දැකලම තියෙනවා අම්මා ටික ටික කියනවා. පොඩි අය පළවෙනි පාර දකින්නේ ඩල්රින් සුබේ ටික ටික කියනවා. ඒ වෙලාවේ ඇති වෙන තත්ත්වය මෙයා කියන්න කොහොමද? මම කුස්සියේ අම්මා කියලා කියනවා. මම අඩාවිට දුවගෙන මං හිතුවා වෙන මොන හරි කරදරයක්ද කියලා. මං ඇයි කියලා මේ අම්මිගේ සින්දුව වෙන ආන්ටි කෙනෙක් කියනවා.